ඉතින් අද අපි ආවා තවත් සුවිශේෂී වූ තැනක් බලන්න. ඒ තමයි රාගම තේවත්ත බැසිලිකාව. නැත්තම් ලංකාප ස්වාමිදුවගේ සිද්ධාස්ථානය බලන්න. ඉතින් වැඩි විස්තර අපි යන ගමන් කතා කරමු. ඇත්තටම ඉතින් මේ පරිසරය අපිට මේ නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. මොකද අපි කුඩා කාලේ දැම්ම ඉතින් හැදුනේ වැඩුනේ මේ පරිසරය තුලම තමයි. ඉතින් මේ සිද්ධාස්ථානයේ ඉතිහාසය ගැන කියනවා නම් දෙවන ලෝක යුද්ධ සමයේ ජපනුන්ගේ බෝම්බ වලින් අපේ රට බේරා ගනු පිණිස එවක කොළඹ අගරාධගුරුව සිටි ගරු අති උතුම් ජෝන් මේරි මෙසන් අගරාධගුරු හිමිපාණන් විසින් 1942 පෙබරවාරි 2 වෙනිදා දේව මාතාවන් ඉදිරියේ වුණු බාරයකට අනුව තමයි මේ බැසිලිකාව ඉදි වෙන්නේ. ඉතින් 1945 අගෝස්තු 6 වෙනිදා ජපානයේ හිරෝෂිමාවටත් ඒ වගේම 9 වෙනිදා නාගසාකි ඇතුළු නගර දෙකකට එල්ල වුණු ඒ අතිමහත් බෝම්බ හෙලීමත් එක්කම යුද්ධය නිමා වෙන්නේ ලංකාවට කිසිදු අපදාවකින් තොරවයි. ඒ වූ පොරොන්දුව ඉටු කිරීම පිණිස ගරු මෙසන් අගරාධ ගුරුතුමා ශ්‍රී ලංකාව දේවමෑණියන්ට කැප කර ලංකාප ස්වාමිදුවගේ දේවස්ථානය ඇතොත් රාගම බැසිලිකා දේවස්ථානය ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. ගරු මෙසන් හිමිපාණන් මේ දේවස්ථානය සැදීමට මූලික අඩිතාලම දැමුවත් 1947 ජූලි 29 උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් එක්කම ඒ භාරදූරයේ වගකීම පැවරුනේ උන්වහන්සේගේ අනුප්‍රාප්තික යුව අගරාධ ගුරු වූ ගරු තෝමස් කුරේ හිමිපාණන් වෙතයි. ඇත්තටම මුල් කාලේ පොඩි භූමි ප්‍රදේශයක තමයි මේ තේවත්ත පල්ලිය පිහිටලා තිබිලා තියෙන්නේ. ඉතින් ටකරන් මඩුවක් විදියට මුලින් ආරම්භ වුණු පල්ලිය පසු කාලිනව වැඩි වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ පල්ලියට යාබදව තිබිලා තියෙන්නේ ඔරේන්ජ් හිල් කියන වතු යාය. ඉතින් ඒක අයිති වෙලා තිබිලා තියෙන අමරසේකර කියන පවුලට. ඉතින් ඇත්තට මේක අතහැරලා දාපු විශාල තේවත්තක්. ඉතින් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් ඒ තේවත්ත සභාව වෙනුවෙන් මිලදී අරගෙන ඒ වත්ත මැද්ද තමයි මේ සුන්දර බැසිලිකා දේවස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයට මේ තේවත්ත කියන නම ලැබිලා තියෙන්නේත් ඒ හින්දාම තමයි. දේවස්ථානය සම්පූර්ණයෙන්ම වගේ නිමවලා තියෙන්නේ කළුගල් වලින්. ඉතින් ඕගලන්ට මේ පේන ඉදිරියේ තියෙන මේ දැවැන්ත කුළුණු 6 ඒකෙන් සංකේතවත් වෙන්නේ එදා ලෝක සංග්‍රාම සමයේ ලංකාවේ තිබුණු කතෝලික රදගුරු වසම් 6යි. ඒ කියන්නේ කොළඹ, ගාල්ල, හලාවත, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය. පිත්තල වලින් නිර්මාණය කරන ලද මේ ඉදිරිපස කුරුසය ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී මුහුණ ටියුරින්හි ශ්‍රී සලුවේ මුහුණට සමාන ලෙස නිර්මාණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පිනියක වූ ලීලා පීරිස් මහත්මිය විසිනුයි.
සඳහන් වෙන විදිහට මේ බැසිලිකාවේ දිග අඩි 319ක්, ඒ වගේම පළල අඩි 58ක්, ඒ වගේම උස අඩි 125ක්, මුළු වර්ග අඩි ප්‍රමාණය 29690ක්. ඉතින් ඒකෙම ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ දේවස්ථානය කොයිතරම් විශාලද කියලා. දිගින් අඩි 12ක් හා පළලින් අඩි 4ක් වූ මේ ප්‍රධාන අල්තාරය තනි කිරිගරුඬෙන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඉතා විශාල සුන්දර භූමි භාගයක ඉදි වෙලා තියෙන මේ දැවැන්ත නිර්මාණය ආකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ ස්පාඤ්ඤ ජාතික ගරු හේරාස් ජේසුනිකායක පියතුමන් විසින්. මේ ප්‍රධාන අල්තාරයට උඩින් තියෙන දේවමාතා ප්‍රතිමාව දේවදාර ලීයෙන් නිර්මාණය කරලා තියෙන්නේ පෘතුගීසි ජාතික ත්‍රිඩම් නැමැති කලාකරුවෙකු විසිනුයි. ඉතින් මේ දැවැන්ත සුන්දර දේවස්ථානය නිර්මාණය කිරීමේ මහා පුරෝගාමියා වූ ගරු තෝමස් කොරේ රදගුරුතුමන්ගේ සොහොන පිහිටලා තියෙන්නේ මේ දේවස්ථානයේ පහත පිහිටි කුඩා දේවස්ථානය තුලයි. මේ තියෙන්නේ තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ දේහය තැන්පත් කරලා තියෙන සෝන් ගැබ. ඉතින් මේ බැසිලිකාව කියන එකේ ග්‍රීක තේරුම විදිහට සඳහන් වෙන්නේ රජගෙදර කියන එකයි. ඒ වගේම ලෝකේ පුරා මේ බැසිලිකා දෙවිමැදුරු 1580ක් තියෙනවා. ඉතින් ඒ අතරින් එකක් අපේ මාතෘභූමියේ තියෙනවා කියන එක ඇත්තටම කතෝලිකයන් විදිහට අපිට ලොකු ගෞරවයක්. සඳහන් වෙන විදිහට මේ දේවස්ථානයේ මුදුනේ මේ සවි කරලා තියෙන සුදු යකඩ කුරුසේ අඩි 24ක් උසින් යුක්ත වෙනවා.
ඇත්තටම ඉතාමත්ම ශාන්ත නිස්කලංක නිහඬ සුන්දර පරිසරයක තමයි මේ බැසිලිකා දේවස්ථානය පිහිටලා තියෙන්නේ. ඇත්තටම ಜಾති ආගම් කුලමල ભેදයකින් තොරව ඕනම කෙනෙක්ට ඇවිල්ලා දවසක් ගත කරලා යන්න පුළුවන් තැනක් තමයි මේ රාගම තේවත්ත බැසිලිකාව කියන්නේ. අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා නගනදා අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා නගනදා අතහරින්න එපා පුතේ දාලා යන්න එපා අතහරින්න එපා පුතේ දාලා යන්න එපා බැගෑ සිතින් මොර ගසනා නුඹ මේ බැසිලිකාවට පහලින් පිහිටලා තියෙන ලූර්දු ගුහාව ස්වාභාවික කළුගලක් මත ප්‍රංශයේ ලූර්දු මාතාව දර්ශනය වුණු මසිදෙල් පර්වතයට සමාන ආකාරයෙන් තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ වගේ මේ ප්‍රංශයේ ලූර්දු ගුහාවේ කළුගලකුත් මේ ගුහාවේ තැන්පත් කරලා තියෙනවා.
Mereka lama ya. ඉතින් ශ්‍රී ලාංකික කිතුුණු ජනතාව වෙනුවෙන් මේ බැසිලිකා දේවස්ථානයෙන් ඉටුවන සේවාවන් අතිමහත්. ඉතින් කිතුුණු ජනතාවගේ හදවතේ හැමදෑමත් ආදරයෙන් රැඳුණු සිද්ධස්ථානයක් තමයි මේ රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානය කියන්නේ.